Blast Production. මොකක්ද සත්‍යේ? කලු කුමාරයාවද්ද? මේක ඒකෙන් පස්සේ උදේට නිදා ගන්නවා. චූටි පුතා ආයෙ කියන්න තියන්න එපා ඉක්මනට නැගිටින්න. මොකද නැන්ද මේ සින්දු කියන්නේ? නෑ පුතා මූ නැගිටින්නේ නෑ. අනිද්දාට වෙඩින් එකකුත් තියෙනවා. මේ සාරිය ඉරිලා ඒක අදවත් මහ ගන්න ඕනේ. ඕකද? පොඩි කේස් එකක් නේ. කො මෙයාට දෙන්න ඕක. ඒ නැගිටපන් බං. කවුරුහරි පාත්ති අම්බා. මම හරනවා. අනේ මන් දන්නේ ළමයෝ. ඔව් අහම තමයි නැන්දේ. පං. නැගිටපන් බං. නැන්දේ මූ නැගිටින්නේ නෑනේ. පං. ඔකා ඕන්න තමයි පුතේ. දපංකෝ හොඳ වැඩක් කරන්න මෙතන. ඔකගේ අඬු හැම කඩනවනේ මේ ළමයෝ ඈ. බය වෙන්න එපා නැන්දේ. මම මුව බලා ගන්න. පං. මේක මාර මගුලක් වුණානේ බං. අද කාලේ ගෑණිට තනියෙන් ඇලක නවන්නවත් බෑනේ. ඒකනේ බං මුන් අසහනේ පිට ගන්න එන්නෙත් අපෙන්නේ. අනේ මන් දක්කු. කෝකා වුණොත් ඇත්තමයි මාළු ඇල්ලේ දීලා කොටන්නේ. ඔව්. ඕකාගේ. මොකද බං වචන කිලින්නේ? නෑ බං. මාළුවෙක් තැමට දාන්න මතක් වුණා. ඒකයි. මොකද හැබැයි මේ උඹලා රංචු ගහලා කරන්නේ? ඊයේ මොකෙද්ද එකේ සතිනේ නංගි හෙලිවකට ගොස්සන් දුවලානේ. ඒකද මේ කතාව? ඒකනේ අයියේ. බලන්නකෝ අපිට වෙච්ච දෙයක්. තනි පංගලම එළියටවත් යන්න බැරි වෙයි ඉස්සරහට. බය වෙන්න එපා නංගි. මං ඉන්න ඕනේ. මං ඌව බලා ගන්නවා. ඒක තමයි මාත් කිව්වේ. අපි ඔක වල්ල ගන්නම් කියලා. ඒක නෙමෙයි අයියේ. උඹ කොහෙද මේ කෙහෙල් කොටේ පුතුස්සාන යන්නේ? ඉලකුත් තියනවා. කොහෙද? කෙහෙල් ගහක් කැපුවානේ බං. කොටේ ගෙනාවා මේ අමුරට බඳින්න කියලා. මං ගිහින් ගෙන්න. හරි අයියේ පරිස්සමෙන් යන්නකෝ එහෙනම්. මේ උදේ පාන්දර මාළු ටික විකුණ ගන්න ඕනේ. මං යනවා. ඔව්මයි. මූ කිව්වහම මතක් වුණේ. වැලෙන් අල්ලගත්තු පෙස් බඩු ටිකක් තියෙනවා විකුණ ගන්න. මාත් ගිහිල්ලා එන්න. උඹ විකුණයි මාගුණා. ඕම් මාළු ටික දැන් තන තියෙන්නේ. මේ රෙද්ද. පටන් ගත්තද? මරේ බා යන්න. අරේ මම බලා ගන්නකො ඒක. බා මාළු විකුණා කියලා තමයි බය.
ෂේ අදත් මේ පිස්සවනේ මූන්ට හම්බුනේ. අම්මට සිරි මේ අර පතලක වැඩ කරලා පස් කණ්ඩියක් කොළුවට වැටලා පිස්ස ඇදිච්ච එක නේද? අම්බෝ ඕක තමා. ඕක මැණික් කියලා මගේ අවල් එකක් ගලවයි. බෑමන්කෝ. ඒ මා දාන්න බෑ ඒකින් පිස්සෙක්කින් තමු මාවත් දාලා ගියේ. දිලිසෙනවා. එහාට දියන් දිලිසෙනවා. අම්මගේ රෙද්ද දියන් මෙහාට. ඔක්ක මැණික් නෙමෙයි බං. දිලිසෙනවා. ඔයා මැණික් නෙමෙයි බං. බොරුකාරයා. පැනපන්. කියන දේ හපන්නකෝ. පැනපන්. පන්න. දාතු පිස්සෙන් නෙමු. ඕම ඉඳපන්. අම්මගේ රෙද්ද දීලා බලන්න. බණ්ඩයියේ සෑහෙන වෙලාවක් බලන් හිටියද? නෑ සෑහෙන වෙලාවක් නෑ. ඕන්නම් පැය දෙකමාරක් විතර හිටගෙන ඉන්න තියකෝ. ඔබ මුහුදු මාළු කියන එක. නෑනේ. අර අලුතෙන් වැව් මාළු විකුණු මචානියා දන්නවද? අර පොඩි කොල්ලෙක් තියන් මර වැඩ ගන්න. සුදු කොණ්ඩ ඔබ එක නේද? අන්න හරි අයියේ. ඌ තමයි. මේක මට එන්න දෙන්නේ නැතුව අයියට බැන හිටියානේ. යකෝ. ඕක මට මොනවද කිව්වේ? මේ දවස්වල අර ගමේ කෙල්ලෝ නානවා බලන් ඉන්න ග්‍රීසියාගෙක් ඉන්නවනේ. ඉතින් ඒ ග්‍රීසියාක අයියාලුනේ. අයියා ගමවට හෙළුවෙන් යනවා ඌ දැකලා. යකෝ. ඕක මට එහෙම කිව්වා. ඕකම චරි ගහනවා. හෙලෝ. ඔව් එයා තමයි. මොකද වෙන්න ඕනේ? ගුලි නෑ මචං. ගුලි නෑ බං. ගුලි බිස්නස් එක දැන් නෑ. දැන් අලුත් බිස්නස් එකක් පටන් ගන්න තියෙන්නේ. කසිය බං. කොහොමද වෙද්දද මෙතන කරන්නේ? මා ගිහින් දැම්මොත් ගල් දෙනවා. ඔව් ගල් විකුණන්න. තෝහින්ද තමයි මට බිස්නස් නේද? දීපින් මෙහාට ඕක. අතෝ මේක මේ ගල් කිව්වට මේකේ තියෙන්නේ යකෝ මේ ගල් කෑලි මේ ටින් වගේ කුයි මේ කොළ කෑලි වගේ කුණු වගේ යන්නේ. ඔකේ කොහෙද අරක්කු? මැණික් ගන්න. ඒකනේ මං කලින් කිව්වේ දෙනවා කියලා. දෙන්න එකක්වත්. තෝනම් පිස්සෙන්ම තමයි.
යකෝ පිස්සෝ අරු අර යන්නේ අම්මගේ රෙද්ද නේද? ගහල්. තෝනං දැන් හුලං කරයි. බෝට් එන්නේ කලාතුරකින්. ඒක තමයි උඹට. ඒ අඩෝ කොණ්ඩා. කවුද යකෝ කොණ්ඩා? අර හං ඉද්දි අපේ කරේ නැගින්න නැත්තන. යකෝ මේක මාර වැඩක් වුණානේ. ඒ අපි කියන්න ඕනේ නේ බං අරුන් කියන්නේ. මොකක්ද යකෝ ඒ කතාවේ තේරුම? උඹ රටවට ගෑනුන්ට කියනවනේ මූ ග්‍රීස් යකා කියලා. ඇත්ත කියපන් කොණ්ඩා. මම ග්‍රීස් එකක් කියලා උඹ ගම වටේම කී කිය ඇවිදිනවද? අපි නම් කිව්වේ නෑ. මොකද තන තන කියන්නේ? මම බණ්ඩන්නේ පස්දා. මොකද යකෝ තෝ කිව්වේ? යකෝ උඹලා පෙතලට එන්න සද්ද දාන්න. අපි එක එක බාවන්නේ ඈ. අපෝ යයිපල්ලා අද කොයිටනේ ගාවට පිළිවෙලක් නා. මුහුන් ගෑනු බා. ඉරික් කරන්න විතරයි දන්නේ. විදුර මට දෙක්කලා මොනවද සෙවලේ තෝ බලපරතුනේ? තෝ මොන රෙද්දක්ද කො මෙතන කරන්නේ? රෙද්දක් තමයි මේ හැම දෙයකම මුලයි. යකෝ අර අයිස් කෑන ගන්න උන් මොන වරදක් කරානද? මොණ්ඩයා කොට මම මේක වේවලම් ප්‍රශ්න විසඳගමු. ඇත්තටම මේ කරපු උදව් වලට thank you අයි. ඔය පොත්තන් නැති ෂර්ට් එක මට ගඩක් නැහැ. උඹලට කැමති රෙද්දක් කරගන්න මොකක්ද තියාගෙන. මම යනවා යන්න. ඒ පරිස්සමෙන් ඵලයන් හොඳේ. අර කාල කන්‍යා තමයි බං ඔබෙන් පරණ ඇරියස් කවර් කරන්නේ. මොකද යකෝ කණ්ඩ වගේ බලාගෙන ඉන්නේ? කට. ආව් බං. ඇත්තට අයියේ බයික් එකේ සාරිත් පටලගෙන වෙඩින් එකකටවත් කියාද? අම්මට සී. ආගේ යකෝ මේ මගුල. මගුලක්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි මට කියලා මෙතන අව මගුලක් කරගන්න නැතුව නිදහසේ නාන්න දීලා ඵලයන් බයි යන්න. යකෝ මේ නංගී ගෑස්. මොකද බං උඹලා කවදාවත් නැතුව අරුට බැන්නේ? ඕක හින කුකුලා බං. ඕක පෙරේද යන ගමන් මටත් නම් එක දීලා එදාම හවස සජිනිටත් නම් එක දීලා. අක්කල මේ පරණ ඇරියස් එක කවර් කරනවා නේද? උඹට ඒ පඬිතුකම් වලින් වැඩක් නැහනේ. කට වහගෙන පැත්තකට වෙයන් බං. මේ අක්කේ අර අතෙන්ට ගිහිල්ලා ෆොටෝ එකක් ගහලමුකෝ කරුවල වැටෙන්න කලින්. අනේ ඔය රෙද්දවල් මට නම් බෑ. අඩේ කාලෙකින් ෆොටෝ එකක් ගැහුවෙත් නෑ. කෙල්ලගේ තාසාවනේ යමන්කෝ බං. පොඩ්ඩක් ඉන්නකෝ අපි ටී-ෂර්ට් එක ඇඳන් එන්න. ඔයාලා යන්නකෝ එතකන්. රෝස රෙද්ද? රෝස රෙද්ද? නන්දගේ රෙද්දද? දැන් හරිනේ. දැන් ඉතින් අරුන්ගේ ගෙදර සතියකටවත් ගිහිල්ලා හමාරයි. අම්මගේ රෙද්ද. අනේ ඇති බම් මේ මගුල මම යනවා.
ඉඳපන් මාත් එනවා. දිලිසෙනවා. 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 ආවත් නැත්තම් සෙල්ෆි ගන්නලා යනවා. මෙන්න මේක පොඩ්ඩක් මෙහෙම අල්ලගනින්කෝ. කොහෙද අනේ අම්මගේ රෙද්ද මූ තමයි දිලිසෙනවා. ප්ලීස් යගේ. 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 බේර ගනියෝ මේ මොකද්ද දන්නේ නැහැ යන ප්‍රශ්නේ තමස ගෙදර යනකො මම බලන්න එන්න යකෝ කර්ම ගියවනම් මේ මගුලක් එන්නේ නැහනේ. කියන්නේ කොහෙද යකෝ? තොපි ජූසන් ආවනේ. එතකොට තොපි බබාලා වීදුරු බෝතල් ඇරගෙන එතකොට අයින් ඩාගේ. අර බලපන්. අර පිස්සනේ බං එන්නේ. මුට මොකක් වෙලාද? ප්ලීස් යගේ. ප්ලීස් යගේ. කවුද? වණ්ඩද? රෙද්දා කියවන්න බබා. මොකක් හරි වෙලා තියෙන පාටයි. වරෙල්ලක යන්න. යවල්ලා. ඒ මොකද බං වෙලා තියෙන්නේ? ඒක මගේ මේක කැඩුනානේ අයියා. දෙක්කින්. යකෝ මේ හුචක්කෙන් උඹ කුඹුරු හානට වඩා කෑලි බෑලි හදනවනේ යකෝ මං දැකලා තියෙන්නේ. ඒක එහෙම තමයි අයියා. තියෙන එක මට සම්පතක් අප්පා. ඕන මගුලක්. මේ ග්‍රීස් පොඩ්ඩක් නැති වේද ගන්න? ඇයි ඒක ඔබලා ට්‍රැක්ටරයක්වත් ගත්තද? මට ඉතින් ග්‍රීස් දානවා නම් අත් ට්‍රැක්ටරේට තමයි. ග්‍රීස් නම් මිල්ලේ තමයි. හෙට දෙන්න පුළුවන්. අප්පු කල් වැඩි. එහෙනම් මම යනවා. පොඩ්ඩක් ඉන්න අයියා. ආ ගෙදර යන්න එනවා. ග්‍රීස් යකල්ලාලු. ග්‍රීස් යකේ එතකොට මම ඒක මොනවද අප්පා තනියම කල්පනා කරන්නේ? යමල්ලකෝ. යා. ඔයා වැඩි යටි මොකද? මූ පොඩි එකේ බං එදාවේ මොයි කන්නේ මේ මේකද මේ ග්‍රීස් එක? මං අහිංසකයි මට යන්න දෙනවලු මේක වැරදි වැටීම නෑ කොහොම තමයි බලපි ඒ ඩිංගට ගෑණි කරෙද්දා කතර අරන්නේ ශාමි මේක පුනරුත්ථාපන කේසයක් වගේ ශාමි. ග්‍රීස්යක්. කියපු විදිහට නම් මෙතන තමයි බේස් එක අයියා. මල්ලිපට පොඩි වෙලාවක් දෙන්න මම ඉක්මනට එන්න මල්ලි. හරි අයියා.
ඕක නවත්ත සල්ලා. මූ පොඩි එකෙන්නේ. මේ මුද්ද දාගෙන ඉන්න එක තමයි හරි ග්‍රීස් එක. අඩෝ කොහොමද මම කියලා කියන්නේ තෝ තමා මන් නානවා හොරෙන් බලාගෙන හිටියේ. තෝ රෙද්ද ගද්දි මම මුද්ද දැක්කා. ඒක තමයි මුණ දාලා. ලොකෝ මොකද කරන්නේ ලොකෝ මොකද කරන්නේ ඔක නවත්තන්න මොනවද කරන්නේ යන්න ඕ හොඳින් නෑ ලොකෝ ඔව් මල්ලි මොනවද කරන්නේ මොනවද වෙලා තියෙන්නේ මොකවද අකෝ මුට ආසාවට ගහුවේ නෑ මූ ග්‍රීස් එකේ ඕක මං එදා නානවත් බලන් ඉන්දියා. පොන්නවද්ද මේ මම මේ කොළ විදන් ආව ඔයා බලන්න මගේ වරද්ද මං අයියා කරපු හැමදේම ඔයාලගේ සමාවිල්ලනවා පින් සිද්ධ වෙයි එයාව අතර විතරක් අතරින්න ප්ලීස් මං එයාව නම් හැමදේම සමාවිල්ලනවා මං ඔයාලට පොරොන්දු වෙනවා ආයි කිසිම දවසක මගේ අයගෙන් ඔයාලට කරදර වෙන්නේ නැහැ කියලා මට සමා වෙන්න ඔයාලා හැමෝම මට සමා වෙන්න ඕනේ නැද්ද? හැබැයි මේ ගමේ ආයේ මේ වගේ දෙයක් වුණොත් දරි ගහනවා දෙන්නව දැනගනි. වරමෙන් මේ බෑග් එක තරම්ම බලන්න. මල්ලි මේ අහපන්කෝ මට වහන්න ඕනේ නෑ ලොකෝ එනවා යන්න ශාමා ආයේ මං තමසේ මේ තනියෙන් තියන්නේ නැහැ. තමසේ මාත් එක්ක කොළඹ යන්න එන්න ඕනේ. මේ මගුල ඔෆ් වුණානේ.